බොයිස් ඇන්ඩ් ගර්ල්ස් කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නේද? දැන් ඉතින් අපිට සීතලත් අඩු වීගෙන තමයි යන්නේ. ඒ වගේම තමයි ඉතින් මේ දැන් ගෙවිගෙන යන්නෙත් ඔයාලා හැමෝම දන්න සකුරා මල් පිපෙන සීසන් එක. අද ඉතින් අපි හිතන් ඉන්නේ කොරියාවේ සකුරා සීසන් එකට පිපෙන මල් බලන්න යන්න. අද ඉතින් යන්න ඉන්නේ අපේ අම්මයි මමයි අපේ නංගි හසිනි අක්කයි සඳරුවන් අයියයි. අපේ තාත්තා නම් guys අද යන්න වෙන්නේ නැහැ. මොකද කිව්වොත් අපේ තාත්තා වැඩ අද ඉරිදි කියලා නැහැ. ඉතින් මෙහෙ වැඩ කරන්න තියෙනකොට වැඩ කරන්න වෙනවා. ඉරිදි කියන්නේ guys මම මේ වීඩියෝ එක කරන්නේ ඉරිදිලා. එහෙනම් අපි යම් වීඩියෝ එකට. වීඩියෝ එක යන්න කලින් ඉතින් වෙනද වගේ මතක් කරනවා අපේ subscribe කරලා නැති කටේ දැම්ම subscribe කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න කියලාත් ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි යම් වීඩියෝ එකට. පොඩි බඩගින්නකුත් ආපු හින්දා බට්ටිකුත් කාලා දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. දැන් ඉතින් එළියට බහලා අපි යන ගමන් තමයි ඉන්නේ. සඳුරන් අයියලා එනකන් ඉතින් අපිට ඉන්න වෙනවා පොඩ්ඩක්. ඊනම් සඳුරන් අයියලා ඇවිල්ලා කාර් එකේදී හම්බෙමු. ඔන්න ඉතින් guys අපි දැන් කාර් එක නැගලා යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් මට හැබැයි අපේ අම්මාත් ඉන්නවා. අම්මට හැබැයි අපේ නංගිත් ඉන්නවා. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ දානේ බ්ලොග් එක බලපු කෙනෙක්ට නම් මේ දෙන්න අමතක වෙන්න විදියක් නැහැ. කොහොමවත් මම ආයෙමත් හඳුන්වලා දෙන්න. මේ ඉන්නේ සඳරුවන් අයියයි හසිනි අක්කයි. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහදී මොනවද වෙන්නේ කියලා. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit and the coffee ain't hit yet. Damn. ඉතින් guys අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් ඔයාලා මගේ පිටිපස්සේ බලා ගන්න පුළුවන් පිපිච්ච මල් කොච්චර ලස්සනද කියලා. ඉතින් වීඩියෝ එක ඉස්සරහදී තව ලස්සන දේවල් ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන් අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද කියලා මේක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් ඉතින් මේ අපිත් එක්ක ආපු කට්ටිය කොහෙද හොයාගන්න බැරුව තමයි guys අපි මේ ඉන්නේ. නංගිමයි කාර් එකෙන් බහලා ආවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා වීඩියෝ ටිකක් දාගන්න. ඔව් අතරතුරට අම්මලා ඔහෙට හරි මිසින් එලා හොයාගන්න විදියක් නැතුව තමයි ඉන්නේ. හරි අම්මලා ඉන්නවා. එහෙනම් අම්මලා ඉන්න තැනින් හම්බෙමු. ගඟක් තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ තියෙන පාලමක්. අපි මේ පාරෙන් ඇවිල්ලා තමයි මේ අපි ඉන්න තැනට ආවේ. ඉතින් වීඩියෝ ඉස්සරහදී ඔයාලට ලස්සන දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යන වීඩියෝ එකට මෙතන ඉන්නවා අපේ නංගිත්. මේ ඉන්න අපේ නංගි. එහෙනම් අපි යන වීඩියෝ එකට තාපොඩ වැටෙන්න ගියා. දැන් ගණන් ගන්න එපා. එහෙනම් අපි යන වීඩියෝ එකට. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on ඉතින් අපි මේ යන්නේ පල්ලෙහා තියෙනවා guys. ගඟේ බෝට් පදින්න තියෙන තැන. ඉතින් ගඟත් බලාගෙන එතෙන්ට තමයි ඉතින් මේ යන්නේ. බෝට් නම් පදීද කියලා හිතා ගන්න බෑ. මම නම් ඇත්තටම දන්නේ කොහොම කරයිද කියලා මේ කට්ටිය. කොහොමුණත්
වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට ගොඩක් ලස්සන තැන් බලා ගන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එකත් එක්ක ඉවර වෙනකම් රැඳී ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් ඉතින් හතර දෙනා යනවා බලා ගන්න පුළුවන්. තාත්තයි අයියයි නම් ඉතින් මේ වීඩියෝ එකේදී බලා ගන්න වෙන්නේ නැහැ. ලොකු අඩුපාඩුවක් ඒක. මට හිතෙන විදිහට ඔයාලට නම් ඉතින් කොහොමද කියලා මන් දන්නේ නැහැ. බලමු ඉතින් ඉස්සරහට වීඩියෝ ඉස්සරහට තමයි ඉතින් ඔයාලට මල් බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් යන්නේ මේ ගඟ උඩින්. මෙතන තමයි ඉතින් guys ගඟ තියෙන්නේ. ගඟට එහාට දැන් මේ තියෙන මේවාට බලා ගන්න පුළුවන් ඉන්නේ බෝට්ටු. අම්මලා මේකේ යන කතාවක් කියලා තිබ්බ කොහොම කරයිද කියලා දන්නේ නැහැ. අපේ අම්මලා මේ වගේ තැන්වල යන්න බයයි. කොහොම වුණත් අපි බලමු වීඩියෝ ඉස්සරහටම අපේ අම්මලා ඉන්නවා මෙතන. එහෙම තමයි ඉතින් බලා ගන්න පුළුවන් නේ. අර බලමු අසිනක්කයි සඳුරන්න ගියා තුයි ෆොටෝ ගන්නවා දෙන්න. එතන හරි ඉතින් අපි බලමු වීඩියෝ ඉස්සරහදී මොකද්ද වෙන්නේ කියලා. නැහැ කිව්වොත් guys ටිකක් හිතලක් තියෙනවා. කොහොමද දැන් මේ අපි යන ගමන් තමයි ඉන්නේ. පාලම් දෙකක් තියෙනවා. එක පාලමක් අතනින් බලා ගන්න පුළුවන්. දැන් එක පාලමක් උඩින් තමයි අපි යන්නේ. කොහොම වුණත් අපේ අම්මා බයයි කිව්වට කමන්නේ මේ එකයි යනවා කොහොම හරි. ඒකට අට්ටම් බයකින් යන්නේ අම්මා. බෝට්ටුවේ යයිද කියලා හිතා ගන්න බෑ වටන කොහොම කරයිද කියලා අපේ අම්මා බයයි ඉඳා. කොහොම වුණත් අපි බලමු වීඩියෝ ඉස්සරහදී ලස්සන තැන් ඉතින් බලා ගන්න පුළුවන්. මේ පැත්තේ මේ පැත්තේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගඟේ ටිකක් තියෙනවා. අද්දක් තියෙනවා එහා පැත්තේ. කොහොමද guys මල් බලන්න ආපුව අපිට අවසානයේදී ගස් කන්දකට නගින්නත් උනා. මල් තියෙනවා ඉතින් බලා ගන්න පුළුවන්. අපි උඩට ගිහිල්ලා බලමු උඩ මොනවද තියෙන්නේ කියලා. අපි මේක අපේ ගෙවල් ළඟ තිබ්බට මේ අදමනේ ආවේ. අපේ ගෙදර ගාවෙන් ඉඳන් පොඩි දුරයි මෙතෙන්ට තියෙන්නේ. තාත්තට නිවාඩු තිබ්බෙත් නැහැ. අඩිපෙළදී අඳුරට යන ගමන් තමයි ඉන්නේ. මෙතන ඉන්න අපේ අම්මා. අම්මා නම් පොඩ මහන්සි. කොහොම වුණත් අම්මා මහන්සි කිව්වට guys අම්මා නම් පට්ටම් බය මේ වගේ තැන් වලට යන්න. මට මහන්සි ටික පොඩි දුර නැහැ කියනවා පොඩ මහන්සි. අපි ඉතින් බලමු වීඩියෝ ඉස්සරහදී. වීඩියෝ ඉස්සරහ තමයි ඉතින් මල් බලා ගන්න වෙන්නේ. සමා වෙන්න. අපි ඇයිද කියන්නේ කොහොමද? යන්නේ බෑ ගමන අපිට ඉතුරු තැන් වල තමයි යන්නේ. ප්ලෑන් කරන් හිටියේ මල් බලන්න යන්න. කොහොමද අවසානට ඇවිල්ලා නතරුනේ වෙන තැනක. බලමු ඉතින් වීඩියෝ ඉස්සරහදී. ඔන්න ඉතින් guys කන්ද උඩට ඇවිල්ලා ඉන්නේ දැන්. කන්ද උඩ නම් ඉතින් ඇත්තටම බලන්න දේවල් තියෙනවා. මෙතන මල් ටිකක් තියෙනවා. මම ඉතින් පෙන්නන්නම් ඉස්සරහදී. ටිකක් මාසි. කොහොමද? මෙතනත් බලන්න ගොඩක් දේවල් තියෙනවා. මම කියනවා guys මෙතන අපි බලමු ඉස්සරහදී. ටිකක් මාසි. අතිදාන වලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යන වීඩියෝ ඉස්සරහට. කන්ද උඩ වටපිටාවදී මෙන්න මේ වගේ තමයි බලා ගන්න වෙන්නේ.
නැති නම් ඔයාලට බලා ගන්න පුළුවන් මම කියනවා. ඉතින් අපි අතෙන්ට ගිහිල්ලා බලමු. දුරින් ඉඳන් බලනවා වගේ නෙමෙයි ළඟට ගියාම ඇත්තටම ගොඩාක් ලස්සන මල් ෆෝන් එකෙන් පේන විදිහ නෙමෙයි අස් දෙකෙන් බලද්දි පේන්නේ. කොහොම වුණත් අපි ඉස්සරහට බලමු. ඉතින් යන්නේ මම අර ඔයාලට උඩ ඉඳන් පෙන්නපු මල් බලන්න. ඔයාලා බලන්න ඇති මේ මල් බලන්න ආපු කට්ටිය මේ මොකද්ද මේ කරන්නේ කියලා. කොහොමද ඉතින් දැන් ඔයාලට මල් ටිකක් බලා ගන්න පුළුවන්. මම අර උඩදී පෙන්නපු මල් ටික තමයි දැන් ඔයාලට මේ පෙන්නන්න යන්නේ. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. ඉරිදි දවසක් ඉඳ කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පැත්තෙන් අර මල් තියෙනවා. ඉතින් වීඩියෝ ඉස්සරහට තව ඔයාලට මල් බලා ගන්න පුළුවන්. කට්ටියත් ගොඩක් ඉන්නවා. අපි හිතුවට වැඩි කට්ටිය ඉන්නවා ඉරිදි දවසක් ඉඳලා. ඔයාලට මම පෙන්නන්න ඉස්සරහදී ලස්සන මල් ඉතින් මේක අපේ මේ අපි දැන් ආපු තැන තියෙන්නේ අපි ඉන්න තැන ඉඳන් අපේ ගෙදර ගාවිලා පොඩි දුරක තියෙන්නේ. අපි නිතරම යන පාරක් තමයි අර මම වලට කලින් පෙන්නුවා පාලව. ඒ පාලමෙන් කොච්චර ගියත් මෙච්චර තැනක් තියෙනවා කියලා හිතේ නැහැ අපි කලින්. අද තමයි මෙතෙන්ට ආවේ මෙච්චර ළඟ තිබිලත්. කොහොම වුණත් බලමු ඉතින් වීඩියෝ එක ඉස්සරහදී. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. And on we'll go. කාන්ද උඩ ටික නම් බලලා ඉවරයි. දැන් ඉතින් පල්ලෙහාත් බලන්න දේවල් නම් තියෙනවා. අම්මලා මොනව කරයිද කියලා දන්නේ නැහැ. අපි හිතුවේ නෑ මෙච්චර හීතලක් තියෙයි කියලා. දැන් ඉතින් ප්‍රශ්නේ කාල වුණාට අද නම් චුට්ටක් හීතලයි. අද රින 2-3ට වගේ මට මතක විදිහට තියෙනවා. ඉතින් වීඩියෝ ඉස්සරහත් නම් වෙන දේවල් මංවත් දන්නේ නැහැ. බලමු ඉතින් අපි මොකක්ද වෙන්නේ කියලා. අපි ප්ලෑන් කරන් ආවේ මල් බලන්න විතරයි. කොහොම වුණත් මල් බලන්න ආපු අපි අවසානට කන්ද කුඩුණු ගිහිල්ලා ආවේ. අපි බලමු ඉතින් ඉස්සරහදී.
දැන් මේවාට බලා ගන්න පුළුවන් වෙන guys අපේ නංගිලා ඉස්කෝලේ ගාව පිපිච්ච මල් ටික කොහොමවත් අපි ගියේ වෙන තැනකට වුණාට මේ වීඩියෝ ටිකත් මම එකතු කරන්න හිතුණා මේ වීඩියෝ එකට කොහොමවත් ඉස්සරහදීත් බලා ගන්න පුළුවන් වුණාට මේ වගේම තවත් මල් ටිකක් අපේ ගෙදර ඉස්සරහා පාක් එකේ පිපිච්ච එහෙනම් ඒ ටිකත් බලන්න අපි යන වීඩියෝ එකට Walking alone, the streets are empty. The only thing I can see is my own silhouette. I'm getting stronger, step by step. The clock is ticking, but there's no time for regrets. I've been flying from town to town, from London to Taiwan. I've been all around the globe. ඉතින් guys අපි හිතුවට වඩා හීතල හින්දා වැඩි ඇවිදින්න නම් උනේ නැහැ ඒ වගේම තමයි ඉතින් වීඩියෝ එක දැන් ඉවර කරන්න තමයි හදන්නේ හීතල හින්දා අමාරුයි පොඩ්ඩක් වීඩියෝ කරන් යන්න කොහොමුණත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් දැන් මගේ subscribe කරලා තියාගන්න එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බ වෙනකන් goodbye guys